හෙලෝ කාලයක් මගේ චැනල් එකේ මුල ඉඳන් හිටපු අය දන්නවා ඇති. කාලයක් වීඩියෝ දාපු නිමෝ ස්ටුඩියෝ කියලා කෙනෙක් මතකද? ඒ තමයි මම. හිතා ගන්නත් බෑ නේද? මේ channel එක නවත්තලා දාන්න අයිඩියා එකකින් තමයි මම මේ මියුසික් කවර්ස් දාන එක නතර කළේ. හැබැයි මට හිතුණා මේ channel එක වෙනස් මූණුවරකින් පටන් ගන්න. ඔයාලා දන්නවද? මම පොඩි ටෙක්නොලොජි පිස්සෙක්. ඒ හින්දා මං හිතුවා මගේ මේ පිස්සුවෙන් මම වීඩියෝ දානවා කියලා. එහෙනම් ආයුබෝවන්. හිතුවා නේද මං තනියෙන් කියලා? මේ පාර මං ආවේ තනියෙන් නෙමෙයි. අපි ගාව ඉන්න පොඩි යාළුවෙක්. අපි බලමු මේ කවුද කියලා. ඉතින් මං කියන්න ඕනේ නෑනේ. ඔයාලා දැනටමත් දන්නවා මගේ මේ වීඩියෝ එකේ තියෙන thumbnail එක දැක්කම මේක මොකක්ද කියලා. මම මේ ගත්තේ නම් ඔයාලට මතක ඇති ගිය සතියේ තිබුණා කැමරා LK එකකින් සංවිධානය කරපු Alpha Fest කියලා ඉවෙන්ට් එකක්. අන්න ඒකෙන් තමයි මම මේ යාළුවව ගත්තේ. මේ තමයි DJI Osmo 7 Pro කියන මොබයිල් gimbal එක. මම මේක ගත්තේ නම් 39900 ගානකට. මම ප්‍රයිස් එක යටින් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම් හරියටම බලලා. ඒකෙන් තමයි මම මේ Osmo 7 Pro gimbal එක ගත්තේ. මේක ඇත්තටම මම ගත්තේ මෙහෙම වැඩකට, ඒ කියන්නේ මේ වීඩියෝස් කරන එක නැවත පටන් ගන්න කියලා අයිඩියා එකකින් නෙමෙයි. කෝකටත් මට හිතුණා දැන් නවත්තලා දාපු channel එකක් හින්දා මේ channel එක ආපහු වෙනම විදිහකට පටන් ගන්න. ඉතින් මම ගත්තා මේ Osmo 7 Pro කියන gimbal එක. එහෙනම් අපි බලමු මේ පැකේජ් එකේ මොනවද ඉන්ක්ලූඩ් වෙන්නේ කියලා. අපි මේක කලින් නම් මම මේක අන්බොක්ස් කරලා තිබුණේ. මම දැන් ඔයාලට පෙන්නන්නම්. නැත්තම් මම කට්ටිය දාලා තියෙයි මේක මෙහෙම නෙමෙයිනේ පැකේජින් එක එන්නේ කියලා. මම ඇත්තටම මේක කලින් අන්බොක්ස් කරලා තිබුණේ. මෙන්න මේ විදියට තමයි මෙන්න මේ වගේ බෑග් එකක කොටන් බෑග් එකක තමයි මේ Osmo 7P gimbal එක එන්නේ. වෙන නම් මේ බොක්ස් එකේ මුකුත් නැහැ. paper works ටේගුයි තව ඇඩිෂනල් දේවල් ටිකක් තමයි තියෙන්නේ. අපි මුලින් බලමු කොහොමද මේක කියලා. ඇත්තටම මේ gimbal එකේ වර්ග තුනක් තියෙනවා. Osmo 7 කියන සීරීස් එක DJI ලා නිකුත් කරලා තිබ්බේ මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2025 පෙබරවාරි වල තමයි Osmo 7P එක රිලීස් කරලා තිබ්බේ. ඒකම 7 එකේ මොඩල්ස් තුනක් තියෙනවා. ඒ කියන්නේ මම මේක ඔයාලට පෙන්නනකම් මම මේ විස්තරේ කියන්න. Osmo 7 කියලා සීරීස් එකකුත් තියෙනවා. මේක තමයි 7 Pro. තව SC කියලා සීරීස් එකකුත් තියෙනවා. SC එකයි 7 එකයි 7 Pro එකයි තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ අපිට අමතක වුණා අපි gimbal එක විතරයි එළියට ගත්තේ. gimbal එකේ box එක ඇතුළේ මෙන්න මේ විදිහේ box එකක් තියෙනවා. මේ box එක ඇතුළේ තමයි මේ DJI gimbal එකේ තියෙන අනිත් accessories ටික තියෙන්නේ. මෙන්න මේවා තමයි අනිත් තියෙන accessories. අපිට මේකට type C to USB, type C to type C තියෙන charging cable එකක් හම්බෙලා තියෙනවා. ඊට අමතරව මේ gimbal එකේ පොඩි තව accessory එකක් තියෙනවා. මේක තමයි DJI ලා මේකට කියන්නේ multifunctional module කියලා. මේ multifunctional module එකකින් තමයි මේ 7P එකට විතරක් ආවේනික module එකක් තමයි මේ multifunctional module එක. මේක තියෙන මේ cam එකෙන් අපිට පුළුවන් active tracking පහසුකම ලබා ගන්න. ඒ කියන්නේ DJI Mimo app එකට ගියාම ඒ app එකේ තියෙන සේරම විස්තර ටික, ඒ සේරම විස්තර අපිට ඕනනම් ටියුටෝරියල් විදිහට බලන්නත් පුළුවන්. එයාලගේම වීඩියෝස් හදපු වීඩියෝස් තියෙනවා. මේ මල්ටිෆන්ක්ෂනල් මොඩියුල් එකේ ඊට අමතරව තියෙනවා ෆ්ලෑෂ් ලයිට් එක. ඒ ෆ්ලෑෂ් ලයිට් එක ඔන් ඔෆ් කරන්නේ මෙන්න මෙතන තියෙන ස්විච් එකෙන්.
අපිට පුළුවන් මේ ෆ්ලෑෂ් ලයිට් එක ඔන්න වුණාට පස්සේ මම පෙන්නන්න යාළුවනේ මේකේ අපිට වෝම් ගතිය ඒ කියන්නේ අපි හිතමුකෝ අපිට නිල් එළියක් ඕනේ කියලා. ඒ කියන්නේ බ්ලූ ෆිල්ටර් එකත් එක්ක තියෙන වයිට් හරිම වයිට් එළියක්. අන්නේ වයිට් එළිය ඕන මෙන්න මේකේ තියෙන මෙන්න මේ ලයිට් එකක් වගේ තියෙන බටන් එක එකපාරක් දෙපාරක් ප්‍රෙස් කරාම මේකේ කලර් එක වෝම් වෙනවා කූල් වෙනවා. ඒ කියන්නේ වෝම් ගතිය කියන්නේ දුඹුරු පාට. ඒ කියන්නේ කහ පාටට හුරු ගතිය. මේ අවුව පාට එහෙම වෝම් ගතිය. ඒ කියන්නේ නිල් පාටට හුරු ගතියක් සුදු පාටට හුරු ගතියක් ගන්න ඕන නම් අපිට ඒක මේ බ්‍රයිට්නස් එකෙන් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. එතකොට ඔයාලා හිතනවා ඇති මේක මට කේබල්වත් නැහැනේ. මේව කනෙක්ට් වෙන්නේ මෙන්න මේ මැග්නට් එකකින්. මෙන්න මේ ලොක් එකක් මේ අන්ලොක් කරන බටන් එකක් තියෙනවා. ඒකේ අන්ලොක් එක ඒ බටන් එක ඔබාගෙන හිටියාම මේකේ තියෙන මේ පුංචි ලොක් එක එහාට මෙහාට තල්ලු වෙනවා. ඒකෙන් තමයි මේ කනෙක්ෂන් එක මේ ඇක්සසරි එක මේ ගිම්බල් එකේ තියෙන ට්‍රයිපෝඩ් එකත් එක්ක කනෙක්ට් වෙන්නේ. ඒතකොට මේක තමයි මේ ගිම්බල් එකේ ෆෝන් එක හෝල්ඩ් කරන ෆෝන් හෝල්ඩ් එක. මේක කනෙක්ට් වෙන්නේ මේ ගිම්බල් එකත් එක්ක කනෙක්ට් වෙන්නේ පොඩි නොබ්ස් පොඩි පින් 4ක් තියෙනවා. ඒ වගේම පින් 4ක් මේ DJI ගිම්බල් එකේ තියෙන රවුන්ඩ් සර්කල් එකේ ඒ වගේම පින් 4ක් තියෙනවා. ඒකෙන් මැග්නට් එකෙන් තමයි යාළුවනේ මේක කනෙක්ට් වෙන්නේ. මේකේ මැග්නට් එක කොයිතරම් පවර්ෆුල්ද කියනවා නම් අපි දිව්වත් මේ ගිම්බල් එක ෆෝන් එක ගිම්බල් එකෙන් ගැලවෙන්නේ නැහැ. ඒ තරම්ම මේ ඇක්සසරිස් හරිම පවර්ෆුල්. මෙන්න මෙතන තියෙන පින් 8ක් තියෙන පොඩි යුනිට් එකක් තියෙනවා. ඒකට තමයි මෙන්න මේ ඇක්සසරි එක කනෙක්ට් වෙන්නේ. ඒ ඇක්සසරි එකේ තව තියෙන විශේෂත්වයක් තමයි මේ ඇක්සසරි එකට ඉන්බිල්ට් මයික්‍රොෆෝන් එකක් එනවා. ඉන්බිල්ට් මයික්‍රොෆෝන් එක. ඒ මයික්‍රොෆෝන් එකකින් එන ඉන්පුට් එක අපේ රෙකෝඩ් වෙන ඩිවයිස් එකට ඉන්පුට් එකක් විදියට ගන්න තමයි මෙන්න මේ කේබල් එක අපිට හම්බෙලා තියෙන්නේ. අපි බලමු දැන් මේ ගිම්බල් එකට මගේ ෆෝන් එක කනෙක්ට් කරලා. ඉතින් මේක තමයි ගිම්බල් එක. පොඩි ඩිවයිස් එකක් වගේ පෙනුනට වැඩ පොඩි නෑ. මේකේ ගොඩක් ෆන්ක්ෂන්ස් තියෙනවා. එතකොට මේ ගිම්බල් එක අපි බලමු ඔන් කරගන්නේ කොහොමද කියලා. හරිම සුළු දෙයක් තියෙන්නේ. මේ තින්නේ QR එකකුත් පේන්න තියෙනවා. එයාලගේ පොඩි කැටලොග් එකකුත් තියෙනවා පේපර් වර්ක්ස් වල. මෙහෙම ඕපන් කරගන්න විතරයි තියෙන්නේ. දැක්කනේ? ඔන් වෙලා ඉවරයි. Bluetooth වලින් කනෙක්ට් වෙන්නේ. බැටරි වලින් බැටරි කොච්චරක් තියෙනවද කියලා පර්සන්ටේජ් එකක් නෙමෙයි බැටරි අයිකන් එකකින් පෙන්නනවා. එතකොට කහ පාට වෙන්නේ ටිකක් normal medium ගන්නට වගේ බැටරි තියෙනවනම් red color වෙනවා බැටරි low වුණාම. එතකොට අපිට ඒ ඉන්ඩිකේටර් එක තියෙනවා. එතකොට මෙන්න මෙතන modes අතර මාරු වෙන පොඩි බටන් එකක් තියෙනවා. එතකොට මෙන්න මෙතන trigger එකක් තියෙනවා. මේ trigger එකෙන් තමයි යාළුවනේ මේ කනෙක්ෂන් මේ ගිම්බල් එක එහාට මෙහාට අපි වීඩියෝ ෂූට් කරන වෙලාවට එහාට මෙහාට හරවගන්නේ. මේක දැන් වැඩ කරන්නේ නැත්තේ මේක ෆෝන් එකට කනෙක්ට් කරලා නැති හින්දා. ඒතකොට මේ ට්‍රිගර් එකෙන් තමයි මේ ට්‍රිගර් එක එකපාරක් ප්‍රෙස් කරගෙන අපි වීඩියෝ එක ගන්නවා නම් වීඩියෝ ෆුටේජ් එකේ මෙන්න මේ විදිහට මේ ෆුටේජ් එක ලොක් වෙනවා. ඒ කියන්නේ අපිට ඩිරෙක්ට් එක තියෙන ඔබ්ජෙක්ට් එකක් ඒ ඔබ්ජෙක්ට් එක ෆෝකස් කරගෙනම ඉස්සරහට ඇවිදින වගේ ෂූට් එකක් ගන්න ඕන නම් මේ ට්‍රිගර් එක ක්ලික් කරගෙන ඉඳලා ඔබ්ජෙක්ට් එක ෆෝකස් කරලා ලොක් කරලා ඒ ඔබ්ජෙක්ට් එක වටේ වීඩියෝ එක අපිට ෂූට් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ක්‍රවුන් එක මේ තියන්නේ මේක හරි වැදගත්. මේකෙන් තමයි zoom in zoom out කරන්නේ. ඒ විතරක් නෙමෙයි අපිට DJI ලගේ Mimo කියලා ඇප් එකක් තියෙනවා. ඒ DJI Mimo කියන ඇප් එකේ හරහා අපිට මේක zoom in zoom out විතරක් නෙමෙයි මේක එකපාරක් ප්‍රෙස් කරලා අපිට focus in focus out කරන්නත් පුළුවන්. හරි. අපි දැන් බලමු ෆෝන් එකට කනෙක්ට් කරලා කොහොමද මේ DJI Osmo 7P එකේ output එක කියලා. අපි මෙන්න මේ විදිහට මේක open කරලා අපි බලමු අනිත් accessories ටික මේ gimbal එකට connect කරගන්නේ කොහොමද කියලා. මේ gimbal එකේ තියෙන විශේෂ දෙයක් තමයි මේක අපිට tripod එකක් විදිහට මේසයක් උඩ හරි flat surface එකක් හරි උඩ තියාගන්න ඕන නම්
මෙන්න මේ විදිහට පොඩි පහලට කරන්න පොඩි ට්‍රයිපෝඩ් 3ක් හම්බෙනවා. ට්‍රයිපෝඩ් මේව 3. එතකොට අපිට මේක ඕනෙම ෆ්ලැට් සර්ෆේස් එකක මෙන්න මේ විදිහට තියාගන්න පුළුවන්. ඊට අමතරව මේ Osmo 7P කියන gimbal version එකේ තියෙන තව ඔප්ෂන් එකක් තියෙනවා. මේක අපිට expand කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේකේ expansion rod එකක් තියෙනවා. මේකට අපි කියන්නේ expansion rod එක කියලා. මේ rod එකෙන් තමයි අර ඔයාලට ඕන නම් drone shot එකක් වගේ ගන්න උඩින් වගේ ගන්න ඕනේ ෂොට් එකක් තියෙනවා නම් මේ එක්ස්පැන්ෂන් රොඩ් එක මාර විදිහට වටිනවා. මේක තියෙන්නේ Osmo 7P කියන මොඩල් එකේ විතරයි. එතකොට මෙන්න මේ ෆෝන් හෝල්ඩර් එකකින් තමයි ෆෝන් එක අපි හෝල්ඩ් කරලා මේ gimbal එකට කනෙක්ට් කරගන්නේ. එතකොට මෙන්න මේ gimbal එකේ තියෙන මේ pins හතරට මේ ෆෝන් හෝල්ඩර් එකේ තියෙන pins හතර කනෙක්ට් කරාම දැක්කනේ මැග්නට් එකෙන් තමයි ඒක කනෙක්ට් වෙන්නේ. එතකොට අපිට ඕන විදිහට මේ gimbal එකේ options දීලා අපිට ඕන නම් portrait නම් portrait video ගන්නත් පුළුවන්, landscape නම් ඒ විදිහට video ගන්නත් පුළුවන්. නැත්නම් අපිට පුළුවන් අපේ පැත්ත මාරු කරගන්න. අපිට selfie cam එකකින් record කරන්නත් පුළුවන්. එතකොට අපේ තියෙන back එකේ තියෙන cam එකකින් record කරගන්නත් පුළුවන්. දැක්කනේ මේක. එතකොට මේ තමයි මම අර කියපු multi functional unit එක. මේකේ මෙන්න මේ අන්ලොක් කරන බටන් එක ප්‍රෙස් කරගෙන මේ gimbal එකේ තියෙනවා පහළ පොඩි කනෙක්ට් එක. ඒ කනෙක්ට් එකට මෙන්න මෙහෙම කනෙක්ට් කරගන්න තියෙන. දැක්කනේ ලයිට් දෙකක් පත්තු වෙලා මේ රතු පාට ලයිට් එක පත්තු වෙලා තියෙන්නේ active tracking on වෙලා නැති හින්දා. active tracking on කරගන්න තියෙන්නේ මෙන්න මේ trigger එක එකපාරක් ක්ලික් කරපු ගමන් active tracking පේනවද? දැන් මේ gimbal එක මාව track කරනවා. active tracking on වෙන්නේ එන්න ඒ විදිහට. එතකොට අපි බලමු මේ gimbal එකේ තියෙන flasher එක on කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ තියෙන මේ gimbal එකේ දැන් මම ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා පෙන්නන්නම්. මෙන්න මේ gimbal එකේ තියෙනවා මේ පැත්තේ මේ පැත්තේ side එකේ buttons දෙකක්. පේනවද? මේ gimbal එකේ පොඩි buttons දෙකක් තියෙනවා. එක button එකකින් මේ flasher එක on වෙනවා. ඒ flasher එක brightness එකත් අපිට ඕන විදිහට ඒක දෙතුන් පාරක් ක්ලික් කරද්දී brightness එකත් වැඩි වෙනවා. මම ඔයාලට කිව්වා නේද මේ gimbal එකේ තියෙන විශේෂ මේ multi functional unit එකේ තියෙන feature එකක් තමයි මේකේ warm එක අපිට වෙනස් කරන්න පුළුවන්. කහ පාට එළිය සුදු එළියක් කරන්න පුළුවන්. දැක්කනේ මේකේ අන්න ඒ වගේ ලොකු ෆැසිලිටිස් ටිකක් තියෙනවා. මං හිතනවා මේ සාමාන්‍ය කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට මේ মাল্টি ෆන්ක්ෂනල් යුනිට් එක මාර විදිහට වැදගත් වෙනවා. මේ යුනිට් එකේ තියෙන type C කනෙක්ටර් එකට මෙන්න මේ කේබල් එක කනෙක්ට් කරලා අනිත් type C port එක අපේ ෆෝන් එකට direct plug කරන්න පුළුවන්. එතකොට අපිට මේකේ මං ඔයාලට කලින් කිව්වනේ මේ යුනිට් එකේ විශේෂ දෙයක් තමයි mic එක. මේකේ inbuilt microphone එකක් එනවා. එතකොට මේ type C cable එක හරහා එන input එක direct අපේ phone එකට input එකක් විදිහට ගන්න පුළුවන්. අන්න ඒක තමයි මෙන්න මේ multi functional unit එකේ Osmo 7P කියන මේ DJI mobile gimbal එකේ තියෙන විශේෂත්වය. හරි, දැන් අපි බලමු කොහොමද අපේ DJI app එක අපේ DJI Osmo 7P කියන gimbal එකට හරියටම connect කරගන්නේ කියලා. එතකොට අපිට මුලින්ම Android device එකක් නම් Play Store එකට හරි Apple device එකක් නම් App Store එකට හරි මුලින්ම ගිය ගමන් ඒ Play Store එකේ හරි App Store එකේ හරි අපිට search කරන්න පුළුවන් DJI Mimo කියන name එක. අපි මේ DJI Mimo කියන name එක search කරාම අපිට උඩටම පෙන්නනවා DJI ලගේ Mimo කියන app එක මෙන්න මේ විදිහට මෙන්න මේ logo එකෙන්. අපි ඊට පස්සේ දැනට මට පෙන්නන්නේ open කියන button එක. ඒ මොකද මම මේ connection DJI Mimo කියන app එක download කරලා ඒක install කරලා setup කරලා ඒ process ටික කරපු නිසා. අපි බලමු දැන් මේක දැන් අලුතෙන්ම මේ app එක download කරන කෙනෙක් නම් install හරි download හරි කියලා button එකක් තමයි තියෙන්නේ. දැනට මට පෙන්නන්නේ open කියන button එක.
මං හිතනවා ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙයි කියලා. නැත්තම් මම ඩවුන්ලෝඩ් ලින්ක් එකත් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට මේ DJI Mimo කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකක් ලෝඩ් වෙනවා. අපි මුලින්ම දැන් මේ පළවෙනියටම මේ DJI Mimo කියන ඇප් එක යූස් කරන කෙනෙක් නම් DJI Osmo 7 හරි Osmo 6 හරි ඕනෙම DJI ප්‍රොඩක්ට් එකක් පළවෙනි පාරට යූස් කරන කෙනෙක් නම් ඔයාලට මෙයාලගේ මෙන්න මෙහෙම ඇකඩමි කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. එතකොට මේ ඇකඩමි ෆන්ක්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට ඕනෙම DJI ඩිවයිස් එක ඕනෙම ටියුටෝරියල් එකක් ෆ්‍රී බලන්න පුළුවන්. ඒක ඔයාලට ලැබෙන හොඳ බෙනිෆිට් එකක් DJI ප්‍රොඩක්ට් යූස් කරන ඔයාලට. එතකොට මේ ටියුටෝරියල්ස් ඔක්කොම බලලා ඔයාලට පැහැදිලි අයිඩියා එකක් ගන්න පුළුවන් මේ DJI gimbal එක කොහොමද වැඩ කරන්නේ, මේකේ ෆන්ක්ෂන්ස් කොහොමද වෙන්නේ, මේකේ බටන්ස් වලින් අපිට මොනවද කරන්න පුළුවන් කියලා හැමදේම මෙන්න මේ ඇප් එක ඇතුලේ හැමදේම තියෙනවා. ඊට අමතරව ඔයාලට බලන්න පුළුවන් මේ DJI gimbal එකකට අපි Bluetooth වලින් තමයි මේ device එක connect කරගන්න ඕනේ. Bluetooth වලින් මේ device එක ඔයාලගේ phone එකට connect කරගත්තට පස්සේ ඔයාලට මුලින්ම message එකක් එනවා tap to connect DJI කියලා. tap to enter camera view කියලා තමයි එන්නේ. DJI Mimo කියන app එකේ පොඩි notification එකක් එනවා. ඒ notification එක click කරපු ගමන් ඔයාලට DJI Mimo කියන app එකේ camera function එක enable වෙනවා. එතකොට මේ camera function එක enable වුණාට පස්සේ ඒකේ සම්පූර්ණ features gimbal එකේ තියෙන සම්පූර්ණ දේවල් ටික ඒ මුලින්ම tutorial එකක් විදිහට ඔයාලට tabs පොඩි message වගේ pop message වගේ එනවා. එතකොට ඔයාලට මේකේ පැහැදිලි අයිඩියා එකක් ගන්න පුළුවන්. නැත්තම් මම මේක සම්පූර්ණයෙන් සෙටප් කරන වීඩියෝ එකක් මේ වීඩියෝ එක අන්තිමටම දාලා තියන්නම්. එතකොට ඔයාලට හරිය අවබෝධයක් ගන්න පුළුවන් මේක කොහොමද හරියටම අපි සෙටප් කරන්නේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එක ගන්න DJI Mimo app එකෙන් මේකේ දැන් මම දාලා තින්නේ නම් portrait mode එකට. අපි දැන් මේ මම අර ඔයාලට පෙන්නුවේ කලින් portrait landscape මාරු කරන බටන් එක. අන්නේ බටන් එක ඩබල් ප්‍රෙස් කරාට පස්සේ portrait වලින් landscape mode එකට එනවා. එතකොට අපිට අර trigger එකෙන් මේ gimbal එක උස් පහත් කරන්න, ඊට පස්සේ හරවන්න, එක අපිට angle වලට හරවන්න, ඒ හැමදේම මේ බටන් වලින් කරන්න පුළුවන්. එතකොට අර රතු පාට capture බටන් එකෙන් තමයි මෙන්න මේ විදිහට වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ. එතකොට අර mode කියන app වලින් අපිට මේ DJI gimbal එකේ මම පොඩි වීඩියෝ එකක් දාලා තියන්නම්. ස්පින් ෂොට් ගන්න පුළුවන්. එතකොට FVP mode එකට දාන්න පුළුවන්. එක mode තියෙනවා. ඒ කියන්නේ මමත් තාම හරියට දන්නේ නැති mode තියෙනවා. මාත් තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. මේ DJI gimbal එකේ ඉගෙන ගන්න සෑහෙන්න දේවල් තියෙනවා. අපිට වීඩියෝග්‍රැෆර් කෙනෙක් විදියට, content creator කෙනෙක් විදියට, vlog කරන අයට, entertainersලට හැමෝටම උපකාර වෙන mode ගොඩක් තියෙනවා. අපිට තනියෙන් වුණත් වීඩියෝ එකක් ගහගන්න පුළුවන් කිසිම බයක් සැකක් නැතුව. මොකද මේකේ තියෙන multifunctional unit එක හින්දා. ඊට අමතරව මේකේ අර zoom in zoom out කරන functions එහෙම ඔක්කොම තියෙන්නේ මේ අර මම පෙන්නපු wheel එකේ. එතකොට දැන් මම මේ front cam එකෙන් තමයි record කරන්නේ. මේක අපිට අංශක 180ක් අංශක 180ක් අනිත් පැත්තට හරව ගන්න ඕන නම් මේ trigger පිටිපස්සේ අර මම පෙන්නපු trigger එක triple click කරන්න තමයි තියෙන්නේ. එතකොට දැක්කනේ සම්පූර්ණයෙන්ම view එක අංශක 360ක්ම view එක කැරකෙනවා. ඒ දේවල් තමයි මට මේ DJI gimbal එක review කරද්දී ඔයාලට කියලා දෙන්න උවමනාව තිබ්බේ. දැක්කනේ මේ gimbal එකේ මාරම ස්මූත් යාළුවනේ. කොහොමද මේ gimbal එක, ඒ කියන්නේ ඒකේ user experience එක දන්න කෙනා දන්නවා DJI product කොච්චර හොඳයිද කියලා. මං කියන්නේ එකපාරම ඉන්වෙස්ට් කරනවා නම් ඒ වගේ දෙයකට ඉන්වෙස්ට් කරන්න. ඒක ඔයාට content creator කෙනෙක් කියන්නේ මේක කවදාවත් YouTube කියන platform එක නැති වෙන platform එකක් නෙමෙයි.
YouTube විතරක් නෙමෙයි දැන් ඕනෙම platform එකක content creators ලාට මුල් තැනක් දීලා තිනවා monetization වලින්. එතකොට Facebook ලත් මේ ළඟදී monetize දුන්නා. TikTok එකකිනුත් දෙනවා. ඊට අමතරව ලොකු brands reach out කරන්න පවා පුළුවන් මේ content creator field එකේ. මේක එතකොට අපිට සාමාන්‍යයෙන් මං revenue එකක් කියන්නේ නැහැ. මොකද මටවත් තාම revenue එකක් නැහැ. අපිට ලොකු ඒ කියන්නේ YouTube content වලින්ම හොයන මිනිස්සු ඉන්නවා. මේ වගේ දේවල් වලින් දහස් ගාණක් මිලියන් ගාණක් හොයන මිනිස්සු ඉන්නවා. දැනට පොඩියට පටන් ගන්න. මං කියන්නේ ඒකයි. අපිට දැන් මම වුණත් කාලයක් තිස්සේ කල්පනා කරගෙන හිටියා මොනවාද හදන content කියලා. ඒ වුණාට මට හිතුණා නිකම්ම මේ මම ටෙක්නොලොජි වලට ආසෙ හින්දා මේ content creator field එක මට ගොඩක් වටිනවා කියලා. මං ඒ කියන්නේ මම මේක primary විදියට නෙමෙයි කරන් යන්නේ. මං job එකක් කරනවා. මං ඊට අමතරව ඉගෙන ගන්නවා. මං ස්ටුඩන්ට් කෙනෙක්. එතකොට මේ content field එක කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක්ට නම් ගොඩක් වටින field එකක් මං හිතන විදියට. පුළුවන් වෙලාවට content හදන්න මේ වගේ device එකක් ඇත්තටම වටිනවා. DJI Osmo 7P review එක මෙච්චරයි. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ජය වේවා. පහල ශබ්දබද්ද ගණන් ගන්න එපා යාළුවනේ. ඊළඟට DJI mic එකකුත් අරගෙන ආපහු ඔයාලා ගෙදරට එන්න. එතකන් ජය වේවා.